නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චරාගන සංගුට්ටං පිසාච ගන සේවිතා වනන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති විහාරස්ථානයේ වැඩවසන ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි උතුම් අෂ්ටාංග සීලෙහි පිහිටලා සිටින සිල්ගත් උපාසක උපාසිකාවනි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි පින්වතියනි පින්වත් හැමදෙනාම හිමිදිරි පාන්දරම විහාරස්ථානට පැමිණිලා අෂ්ටාංග උපෝසථ සීලේ පිහිටලා දාන සීල භාවනා කියන ආකාරයෙන් පින් රැස් කරගෙන මේ සවස් යාමේ තුලත් තව තවත් ඔබේ ධර්මඥානය වැඩි දියුණු කරගන්න ඒ වගේම මෙලව පරලොව ජීවිතය යහපත් කරගන්න සද්ධර්මය මිදක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි ශාසනික වැදගත්කම් රහස්‍යයක් තිබෙන උතුම් පූර්ව පසළොස්වක පොහොය දවසක් අද. එනිසා පළමු කොටම පින්වත් ඔයත් හැමදෙනාම තමන් ගැන සිතලා සතුට වෙන්නට ඕන. ලෝක ජනගහනය බිලියන් 8කට වැඩි එච්චර වූ ජනගහනයෙන් බොහොම සුළු පිරිසකටයි පින්වත්නි සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ. උදේ හවස ධර්මය දේශනා කරන අපේ රටේ කොයිතරම් බණ කිව්වත් ඒ සද්ධර්මය අහන්න ලැබෙන්නේ ශ්‍රවණය කරන්නේ ඊටාම අඩු පිරිසක්. එනිසා ඔබ ඔබේ නිවාඩු දවසක් ඒ වගේමයි ඔබටත් අසීමාන්විත වූ වැඩ රාජකාරී තිබෙන මොහොතක් ඒවා ඔක්කොම පසුපසද දාලා පොහොය දවසේ තමන්ගේ පරලොව ජීවිතයට මෙලව ජීවිතයට යමක් එකතු කරගන්න සංසාර ගමනට යමක් එකතු කරගන්න මේ උතුම් සීලේ පිහිටලා සිල්ලුතුන් විදියට කටයුතු සිද්ධ කරන්න. එනිසා අපි අපේ මෙලව පරලොව ජීවිත වෙනුවෙන් මේ වගේ තුන් සීල සම්පත්තියක් රකින්න විහාරස්ථානයට ඇවිල්ලා කටයුතු කරනවානේ කියලා හිතලා බලලා සතුටු වෙන්නට ඕන. පින්වත්නි හැමදෙනාගේම සෝදානම් බණ ටිකක් අහන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මෙලෝක වශයෙන් සහ පරලෝක වශයෙන් ආනිසංස ලැබෙනවා. මෙතන ඉන්න මෑණිවරු පියවරු මේ දරුවෝ හැමදෙනාම ඒ කතාව දන්නවා. ඒ විශ්වාසය තිබෙන නිසාමත් ඔබ මේ සද්ධර්ම දේශනාවන් එක්ක එකතු වෙලා කටයුතු සිද්ධ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා පින්වත්නි මේ සද්ධර්මය ශ්‍රවණය කරනකොට විවිධාකාරයෙන් ආනිසංස ලැබෙනවා. බෞද්ධ සාහිත්‍යයේ කියවනවා නම් ඔබට ඕනෑ තරම් බණ අහලා සුගතිගාමී වෙච්ච කතා ඕන තරම් ඔබට අහන්න කියවන්න පුළුවන්. එක අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක කප්පන් සුතන් ධම්මා සද්ධර්මයේ ශ්‍රවණය කළාම පින්වත්නි කල්පයක් ආනිසංස ලැබෙනවලු.
නවකප්පංච බාසිතෝ. ඒ වගේම තමයි පින්වත්නි සද්ධර්ම දේශනාවක දායකත්වයක් ගත්තාම තව කෙනෙකුට බණපදයක් අහන්න අවස්ථාවක් උදා කර දුන්නාම කල්ප 9ක් ආනිසංස ලැබෙනවා. දේශිතෝව අසංඛේ. ඒ සද්ධර්මයේ දේශනා කරන හාමුදුරුවන්ට අසංඛ්‍ය කල්ප අසංඛේ ආනිසංස ලැබෙනවා. දැන් කල්පයක් කියන කාරණාව ඔබ මේ කාලවකවානුව තුළ ඕනතරම් දන්නවා. විශේෂයෙන් කටිනානිසංස දේශනාවන් වලට අහුම්කම් දෙනකොට මේ කල්පය ගැන අපි විස්තර කරගෙන තියෙනවා. සමහර වෙලාවට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යොදුනක් කුස යොදුනක් දිග යොදුනක් පළල මේ කොටුවකට අවුරුදු 100කට වතාවක් අබැටයක් ගෙනලා දාලා කවදා හෝ මේක පිරෙනවද ඒත් කල්පෙ ගෙවිලිවර වෙන්නේ නැහැ කියන. ඒ තරම් විශාල කාලයක් බණක් ඇහුවාම ආනිසංස ලැබෙරු පින්වත්නි. දැන් මේක අහන්න ඕන සිතත් කය වචනයත් සංවර කරගෙන. ඔබ දන්නවා අපි පිරිත් දේශනාවන් පවත්වනවා. ඒ වගේම ධර්ම දේශනාවන් පවත්වනවා. පිරිත බොහෝ වෙලාවට පින්වත්නි ඇහෙනකොට රෝගාතුර වෙලා ඉන්න ඕන පිරිසක් මේකේ ආශිර්වාදය ලබනවා. සමහරක් වෙලාවට සිහියක් නැතුව ඉන්නකොට ඔබ ඕන තරම් අහලා ඇති පිරිත් කියනකොට ඇඟේ අතපය හෙල්ලුවා, ඇස්පියන් ගැහුවා, නොයෙකුත් විදිහේ දේවල් වෙනවා කියන ආශිර්වාදයක් ලබනවා. ධර්ම දේශනාවන් ඇහුනට ඒකේ ලැබෙන ප්‍රතිඵලයක් නෑ පින්වත්නි. බණ ඇහිලා හරියන්නේ නෑ. බණ අහන්න ඕන. මෙනෙහි කර කර මනසින් මෙනෙහි කර කර බණ අහන්නට ඕන. එනිසා ඔබ ඔබේ සිත කය වචනය සංවර කරගෙන හොඳින් මේ සද්ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. දේශනාවෙන් ලබන ආනිසංස ධර්මයන් විශේෂයෙන් දායකත්වයෙන් අරගෙන කටයුතු කරන පිඩිආරියවති උපාසිකා මාතාව ඇතුළු පින්වත් ඔබ හැම දෙනාටම හේතු වාසනා වෙත්වා. හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ දේශනාවන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලය තුල සංයුක්ත නිකායේ දේශනා කරන්නට යෙදුන පින්වත්නි සූත්‍ර දේශනාවක් අච්චරා සූත්‍රය. අච්චරා කියලා කියනවා පාලි භාෂාවෙන් අප්සරාවන්ට. අප්සරාවන් කියලා කියනවා දිව්‍යාංගනාවන්ට. දැන් මේ සූත්‍රයේ අච්චරා සූත්‍රය දිව්‍යාංගනාව සම්බන්ධ වෙන්නේ ඊටාම පොඩි කොටසකට. නමුත් මේකේ සූත්‍රයේ නම අච්චරා සූත්‍රය. සංයුක්ත නිකායේ සංඝාම වර්ගයේ තියෙන සූත්‍රයක් අච්චරා සූත්‍රය. ඔබට මම මේ සූත්‍රය කෙටි පැහැදිලි කිරීමක් කරනවා. ඔබට පුළුවන් තව ඒ පිළිබඳව හොයලා වැඩි විස්තර හොයාගන්න. සංයුක්ත නිකායේ සංඝාම වර්ගයේ අච්චරා සූත්‍රය. පින්වත්නි ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩවසනකොට එක කුල පුත්‍රයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුන්ගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා. භාග්‍යවතුන් වහන්සේත් මෙන්න මේ කුල පුත්‍රයා පැවිදි කරනවා. පැවිදි කරලා පින්වත්නි අලුතින් ශාසනයට එකතු වෙන භික්ෂුන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම නිස ක්‍රියාත්මක කරන්නට ඕන. නිස කියලා කියන්නේ පින්වත්නි පැවිදි වුණාම තමන්ගේ ගුරු හාමුදුරු ගාව උපාධ්‍යයන් වහන්සේ ළඟ ලොකු හාමුදුරු ළඟ වසර 5ක්වත් බණ දහම් ප්‍රගුණ කරමින් විනය සුරක්ෂිත කරමින් ඉගෙන ගනිමින් විනය ශික්ෂාපද ඉගෙන ගනිමින් කටයුතු කිරීම. අද පැවිදි වෙන භික්ෂුවක් වුණත් නිස ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නිස ක්‍රියාත්මක නොකරන පිරිස තමයි පින්වත්නි පැවිදි වෙලා ඊළඟ දවසේ ඉඳලා ස්වාධීන වෙලා ওই ධර්ම විකෘතිය වෙන විවිධ දේශනාවන් සිද්ධ කරගෙන යන්නේ. නිවැරදිව නම් පැවිදි වෙලා වසර 5ක්වත් තමන්ගේ ගුරු හාමුදුරු ළඟ නිස ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් මේ කියන හාමුදුරුවෝ බුදු හාමුදුරු ළඟ පැවිදි වෙලා උන්වහන්සේ ළඟම ජේතවනාරාමේ වසර 5ක් පමණ කල් ගත කරලා නිස ක්‍රියාත්මක කරලා ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ස්වාධීනව කටයුතු කරන්න.
වනයට යන්නේ ආරණ්‍ය වාසී වෙන්නේ. පින්වත්නි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට කමඨහන් ලබා දෙනවා අරමුණු ලබා දෙනවා වනගත වෙලා භාවනාවන් කරන්න. දැන් වනයට ගිහිල්ලා මේ හාමුදුරුවෝ ටික දවසක් කාලය ගත කරනකොට උන්වහන්සේ සිහිපත් කරනවා කල්පනා කරනවා මම බුදු කෙනෙක්ගෙන්ම කමඨහන් ගත්ත භික්ෂුවක්. සංසාරේ ගමනේ බුදු කෙනෙක්ගෙන් කමඨහන් ගන්න හම්බ වෙන්නේ ඊටාම අල්ප පිරිසකට. මම ඒ වාසනාව ළඟා කරගත්ත භික්ෂුවක්. ඒ නිසා මේ ලැබපු වාසනාව නිකං කාලේ අපත දාමින් කල්ගත කිරීමේ තේරුමක් නැහැ. ඒ නිසා මම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා කල්පනා කරලා මහන්සි වෙලා භාවනාවන් කරනවා. පින්වත්නි ටික දවසක් කොහොම භාවනා කරනකොට මේ හාමුදුරු කල්පනා කරනවා උදේට දවල්ට පිණ්ඩපාත යන්න පටන් ගත්තොත් අපරාධ කාලය. එනිසා මම ඒ කාලයක් භාවනාවට යොමු කරනවා කියලා භාවනා කරනවා. දැන් උදේ දවල් පිණ්ඩපාත යන්නෙත් නැහැ භාවනා කරනවා. තව දවසක් යනකොට කල්පනා වෙනවා රාත්‍රියට සැතපෙන එක අපරාධයක්. පැය ගාණක් අපත යනවා. ඒ නිසා මම සැතපෙන එකත් නතර කරලා ඒ වෙලාවත් භාවනාවට යොමු කරනවා කියලා දැන් භාවනා කරනවා. දැන් වලදන්නේ නැහැ. පිණ්ඩපාත යන්නේ නැහැ. සැතපෙන්නේ නැහැ. එක දිගට භාවනාව කරනවා. ඔයත් දන්නවා එහෙම එකම ඉරියව්වක එක දිගට ඉන්නකොට කොච්චර ශරීර සෞඛ්‍ය දුර්වල වෙනවද කියලා. දැන් මේ හාමුදුරුන්ගේ ඊටාම ඉක්මනින් තමන්ගේ සෞඛ්‍ය දුර්වල වුණා. පින්වත්නි දවසක් ආපු සුළු කුණාටුවකට අහු වෙලා මේ හාමුදුරුවෝ දුරයෙහිම අපවත් වෙනවා. දුරයෙහි අපවත් වෙනවා කියලා කියන්නේ භාවනා කර කර ඉන්න ගමන්ම එහෙම්මම අපවත් වෙනවා. පින්වත්නි එච්චර කැපවීමක් කළා භාවනා කරලා මුන්වහන්සේ අපවත් වෙනකොට මාර්ගඵලයක් ලැබලා තිබුණේ නැහැ. හැබැයි ඒ හාමුදුරුවෝ ළඟ තිබුණු සීලය නිසාම ඉපදුණු අපවත් වුණු ගමම්ම එහෙම්ම ඉපදුනා තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා. දැන් දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකයේ අප්සරාවියෝ දිව්‍යාංගනාවියෝ තමන්ගේ විමානත් ස්වාමියෝ දිව්‍ය පුත්‍රයා පහළ වුණා කියලා ප්‍රීති ഘോഷාවන් කරමින් ගීතිකාවන් ගයමින් මල් මාල අරගෙන සුවඳ දේවල් අරගෙන තමන්ගේ විමාන ස්වාමී වූ දිව්‍ය පුත්‍රයා පිළි අරගන්න එනවා. පින්වත්නි තාමත් මේ දිව්‍ය පුත්‍රයා භාවනා කරමින් ඉන්නේ. ඔත දන්න දිව්‍ය ලෝකයේ ඕපපාතිකව පහළ වෙනවා. එක පාරට පහළ වෙනවා. දැන් මෙයා කල්පනා කරන අප්සරාවියුන්ගේ හඬට මේ ශබ්දෙට ගීතිකා ශබ්දෙට මේ කැලේට ඇවිල්ලා මුංගෙන් බේරුමක් භාවනා කරන්න කැලේට ඇවිල්ලත් මුංගෙන් නම් බේරුමක් නැහැ කියලා මේ දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා. මොකද එයා දන්නේ නැහැ තාම එයා දිව්‍ය ලෝකෙට ඇවිල්ලා කියලා. තාම භාවනා කරමින් ඉන්නේ. පින්වත්නි දිව්‍යාංගනාවියෝ ටිකටත් අප්සරාවියෝ ටිකටත් හිතෙනවා මොකක්ම හරි මෙතන ගැටලුවක් තියෙනවා. මෙයාලා කරන්නේ තමන්ගේ රූපේ තමන්ටම පේන්න සලස්වනවා. උදාහරණයක් විදියට කණ්ණාඩියක් වගේ එකක් අරගෙන යටින් අල්ලනවා. දැන් ඒක අල්ලනකොට දිව්‍ය පුත්‍රයා දැනගන්නවා මම දැන් පැවිදි වෙච්ච භික්ෂුවක් නෙවෙයි දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පුත්‍රයෙක් කියලා. කොච්චර සතුටු වෙන්නේ නැද්ද? දැන් ඔබ හිතන්න ඔබ රාත්‍රී නිින්දට ගිහිල්ලා උදේ අවදි වෙනකොට දිව්‍ය ලෝකෙ හිටියොත් ඔබට කොච්චර සතුටක් දැනෙවිද නේ? පින්වත්නි දැන් අපි ගොඩක් වෙලාවට පින් කරන්නේම දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන නේද? දිව්‍ය සප සම්පත් විඳින්න බලාගෙන. මේ දිව්‍ය පුත්‍රයාත් තමන් දෙවියෙක් දිව්‍ය පුත්‍රයෙක් කියලා දැනගත්ත ගමන්ම අතිශය කනගාටුවටපත් වෙනවා පින්වත්නි. අටුවාචාර්යින් වහන්සේලා හඳුන්වන එක හරියට යුද්ධෙට පදක්කම් ගන්න
පටි ගන්න බලාගෙන යුද්ධ කරන්න ගියපු සෙබළෙක්ට යුද්ධේ වුණාම ලොකු අලගෝනියක් දුන්නා වගේ කියලා. දැන් හිතන්න යුද්ධ කරනකොට අර පදක්කම් හම්බ වෙනකොට තරු හම්බ වෙනවනේ. දැන් එහෙම යුද්ධ කරලා ඉවරුනහම ලොකු අලගෝනියක් වගේ එකක් දුන්නොත් සතුටු හිතෙන්නේ. තරුවක් ගන්න යුද්ධ කරපු කෙනාට. දැන් නිවන් දකින්න රහත් ඵලයටපත් වෙන්න භාවනා කරපු මේ හාමුදුරුවෝ අවසානයේ කොහෙද ගියේ? දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වුණා. පින්වත්නි මේක දැක්කහම තමන්ට තමන් ගැන අතිශය කනගාටුවක් ඇති වුණා. දුකක් ඇති වුණා. දැන් අපි නම් දිව්‍ය ලෝකෙ එහෙම ඉපදුනහම කොච්චර සතුට වෙනවද නේද? මෙයා තමන්ගේ දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින එකත් එහෙම්ම මතහැරලා ආවා භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න. බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුන්ගෙන් අහන ප්‍රශ්නයක්. ඒ අහපු ප්‍රශ්නේ තමයි මම ඔබට ධර්ම දේශනාවේ මාතෘකාව විදියට දේශනා කරේ. අච්චරාගන සංගුට්ටං පිසාච ගන සේවිතා වනන්තම් මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති. භාග්‍යතුන් වහන්සේ අච්චරාගන සංගුට්ටං අප්සරාවිය පිරිවරාගෙන පිසාච ගන සේවිතා පිසාචයෝ වගේ පිරිසක් වට කරගෙන. දැන් දිව්‍ය ලෝකේ පිසාචයෝ ඉන්නවද? දිව්‍ය ලෝකේ ඉන්නේ දිව්‍යාංගනාව අප්සරාවිය නතර පිසාචයෝ කියව කවුද? පින්වත්නි සමහරක් වෙලාවට දිව්‍ය ලෝකෙත් ඉන්නවා අල්පේසාක්‍ය මහේසාක්‍ය කියලා දෙවිවරු දෙගොල්ලක්. මහේසාක්‍ය ලොකු දෙවිවරු පොඩි දෙවිවරුන්ට කතා කරන්නේ පිසාචයෝ කියලා. අපේ රටේ ලොකු පුටුවල ඉන්න මිනිස්සු පොඩි මිනිස්සුන්ට එහෙම ටිකක් වචන දානව නේද? ලොකු පුටුවල ඉන්න මිනිස්සු පොඩි සේවකයන්ට කතා කරන්නේ එහෙම. දැන් දිව්‍ය ලෝකෙත් ඒකම වෙලා තියෙනවා. පිසාච ගන සේවිතා පිසාචය වගේ පිරිසක් වට කරගෙන වනන්තම් මෝහනං නාම. පින්වත්නි දිව්‍ය ලෝකේ තියෙන්නේ මෝහන වනය නෙවෙයි. දිව්‍ය ලෝකේ තියෙන්නේ නන්දන වනය, සතුට ගෙන දෙන වනය. වනන්තම් මෝහනං නාම මුලාවට මෝහණයටපත් වෙන වනයක ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කතං යාත්‍රා භවිස්සති. කොහොමද මම මේකෙන් එළියට පැනගන්නේ? වන්න අහපු ප්‍රශ්නේ. දිව්‍යාංගනාවයෝ පිසාචයෝ වගේ පිරිස වට කරගෙන මෝහණයට මුලාවටපත් වෙන වනයකට වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කියන්න මට කතං යාත්‍රා භවිස්සති. කොහොමද මම මේකෙන් එළියට පැනගන්නේ? භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුර තමයි ධර්ම දේශනාව සඳහා ඔබට මම දේශනා කරන්නේ. සතව ඒ ගාථා පාඨය දේශනා කරලා මම මේ දේශනාව නිමාවටපත් කරනවා. කොමනාවෙන් ඇහුම්කන් දෙමින් කටයුතු කරන්න. දැන් බුදුහාමුදුරුන්ගෙන් මෙහෙම ඇහුවාම කොහොමද මේකෙන් එළියට පැනගන්නේ කියලා බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. උජ්ජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම තාදිසා රතෝ අකූජනෝ නාම ධම්මචක්කේහි සංහිතෝ. යන විදියක් තියෙනවා. උජ්ජුකෝ නාම සෝමග්ගෝ. ඒකට කියනවා අපි ඍජු මාවත කියලා. අභයා නාම තාදිසා. ඒ පාරේ කෙලින් පාරේ ගියොත් වැටෙන්නේ අභය කියන තැනට. රතෝ අකූජනෝ නාම. ඒ ගමන යන්න රතයක් හම්බ වෙනවා. ඒකට කියනවා අපි අකූජන කියලා. ධම්මචක්කේහි සංහිතෝ. රතයට දාලා තියෙන රෝද තමයි ධර්ම චක්‍ර. පින්වත්නි උජ්ජුකෝ නාම සෝමග්ගෝ. ඍජු කෙලින් පාරක් තියෙනවා. මොකද්ද අපිට හම්බ වෙන කෙලින් ඍජු මාවත? බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන උතුම්ම ප්‍රතිපදාව මොකද්ද? ඒකට අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව. දැන් මේ කියන්නේ ඍජු මාවතක් ගැන.
කෙලින්ම යන්නේ මේ පාරට. ඔයත් දන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අක්කාකාරෝ තථාගතා භාග්‍යවතුන් වහන්සේ ලැබිලා පාර පෙන්නන කට්ටිය. දැන් ඔයත් දන්න පින්වත්නි ගොඩක් වෙලාවට ලෝකේ තියෙන ආගම් වල ශාස්ත්‍රෝන් වහන්සේලාත් එක්ක ගනුදෙනු කරන පිරිසක් ඉන්නවා. දැන් පල්ලියට ගියාම දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡාව කරන්නේ අපේ පණිවිඩය කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ නියෝජිතයෝ නේද? ඒකට අපි කියනවා ෆාදර්ස්ලා ඒ ඉන්න පිරිස. සරලවම කියනවා නම් ඔබ දේවාලයට යනවනේ. ඔබ දේවාලයට ගියාම දේවාලේ දෙවියොත් එක්ක ගනුදෙනු යන්නේ ඔබේ පණිවිඩය කියන්නේ කවුද? දෙවියන්ට ඔබේ පණිවිඩය කියන්නේ කවුද? දේවාලේ කප මහත්තයානේ. ඔබට කතා කරන්න බෑනේ දෙවියොත් එක්ක නේද? ඒ පණිවිඩය කියන්නේ කප මහත්තයා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි පන්සලේ හාමුදුරුවෝ. ඔබට කවදාවත් හාමුදුරුවෝ කියනවාද මම මේ පණිවිඩේ දැනුම් දෙන්නම් කියලා? භාග්‍යවතුන් වහන්සේට අපිට බෑ නේද පින්වත්නි බුදුහාමුදුරුවොත් එක්ක එහෙම ගනුදෙනුවක් කරන්න. ගොඩක් ආගම්වල ශාස්ත්‍රවරයත් එක්ක පණිවිඩේ හුවමාරු කරන්නේ ළඟම ඉන්න නියෝජිතයෝ. ඒකට තරලම උදාහරණය තමයි දේවාලේ කප මහත්තයා. හැබැයි බුදු දර්ශනය තුල එහෙම කාටවත් එහෙම හඳුන්වා දීමක් කරන්න බෑ. අඩුම තරමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදු වෙච්ච මටවත් ඔබව සසරෙන් එතර කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේටවත් පින්වත්නි අපිව සසරෙන් එතර කරන්න බෑ. ඔයත් දන්නවනේ භාග්‍යවතුන් වහන්සේ ඉන්නකොට අල්ලපු වැටේ හිටියේ කවුද? පුළුවන් තරම් පවිතු කර්ම කරන චුන්ද සූකර හිටියා නේද? බුදුහාමුදුරුවන්ට බැරි වුණානේ සසරින් ගලවලා දාන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ ගමන සාදාගත යුත්තේ කවුද? තමන්. එනම් පින්වත්නි උජුකෝ නාම සෝමග්ගෝ හරියට ඍජු කෙලින් පාවතක් තියෙනවා. අපි කිව්වා අපිට හම්බෙන කෙලින් ඍජු මාවත තමයි අපිට හම්බෙන ප්‍රධානම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව. මොකද පින්වත්නි මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුහාමුදුරුවෝ අපිට කිව්වා අන්ත දෙකක් අත්හරින්න කියලා. එහෙම නේද? අත්ත කිලමතාණු යෝගයත් කාමසුකල්ලිකාණු යෝගයත් අත්හරින්න. අත්හැරලා මොකද්ද කරන්න කිව්වේ? මැදුම් ඒකුවේ මැදින් මධ්‍යස්ථව ගමන් කරන්න. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන සමාජෙ පින්වත්නි එක පිරිසක් හිටියා. ඔවුන්ගේ මතය වුණේ ණයට කාලා හරි සැපට ඉන්න ඕන කියලා. මේ බෞද්ධ රටේ බුදුදහම අදහන බෞද්ධයෝ ඕන තරම් ඉන්නවා. ওই කතාව ওই විදිහටම පිළි අරගෙන අත්ත කිලමතාණු යෝගේ ගමන් කරන. ඔබට කියලා නැද්ද ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕන කියලා? පුළුවන් නම් ඉන්න ටිකේ හොඳට කාලා බීලා ඉන්න ඕන, මරුණාට පස්සේ ඔය මොකක්වත් නැහැ කියලා ඕන තරම් මිනිස්සු කියනවා. අත්ත කිලමතාණු යෝගයනේ. තවත් පිරිසක් ඉන්නවනේ පින්වත්නි. ඔයි පුළුවන් තරම් දුක් විඳමින් කටයුතු කරන්න ඕන කියනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පිරිසක් ශරීරයට අධික ලෙස දුක් දෙනවා. තවත් පිරිසක් ශරීරයට අධික ලෙස සැප දෙනවා. අත්ත කිලමතාණු යෝගයයි කාම සුකල්ලිකාණු යෝගයයි. දැන් ওই දෙකේටම යන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අපිට කිව්වා. මොකද්ද කිව්වේ? මැදින් ගමන් කරන්න කියලා. එහෙමද? මධ්‍යස්ථව ගමන් කරන්න කියලා. දැන් හිතන්නකෝ මහා සල්ලි තියෙන සල්ලිකාර පුත්‍රයෙක් ඉන්නේ. අපි ගිහිල්ලා කියනවා ඔයා අධික ලෙස සැප සම්පත් භුක්ති විඳින්න යන්න එපා. අධික ලෙස දුක් වේදනා විඳින්න යන්නත් එපා. ගාන්ට ෂේප් එකේ මැදින් යන්න කියලා. මිනිස්සයා ඒ පණිවිඩය පිළිගනීද? බුද්ධ දර්ශනයත් හැරලා දාවිද? දැන් ඔබ ගැන හිතන්න පින්වත්නි. ඔබ අධික ලෙස සැප සම්පත් භුක්ති විඳිනවද?
ඔබ අසීමාන්විතව දුක් වේදනා විඳිනවද? අපි අධික සැපකුත් නැති අධික දුකකුත් නැති ජීවිතයක් නේද අපි මේ ගත කරන්නේ. එතකොට අපි යන්නේ මැදින් නේද? බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ පින්වත්නි මධ්‍යස්ත ගමනක් නෙවෙයි. මට කියන්න මධ්‍යම බස්න උතුම්පොළ කියලා එකක් තියෙනව නේද? හරියටම ටවුන් එකේ මැද තියෙන නිසාද මධ්‍යම බස්න උතුම්පොළ උනේ. මධ්‍යම කියලා කියනවා ප්‍රධාන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම සංකල්පය තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකයි එකට අපි මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ. එහෙම නැත්නම් මැදින් යාමක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අත්තකිලමතාන යෝගයට යන්නත් එපා, කාමසුකල්ලිකාන යෝගයට යන්නත් එපා, දෙක මැදින් ගමන් කරන්නත් එපා. ඒ ඔක්කොම අයින් කළා දාලා වෙනම මාවතක් අපිට කිව්ව ඍජු මාවතක්. ඒකට කියනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය මෙතන ඉන්න අම්මලා තාත්තලා දරුවෝ හැමෝටම කටපාඩම් කියලා මම දන්නවා. ඒක පැහැදිලි කරන්න යන්නේ නෑ මම. ඕකේ තියෙනවා පින්වත්නි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සති, සමාධි. අපි බෙදනවා ඕක කොටස් තුනකට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මේ කොටස් දෙක අයිති වෙන්නේ මොකටද? සීලයටද, සමාධියටද, ප්‍රඥාවටද? ප්‍රඥාවට. වාචා, කම්මන්ත, ආජීව, වායාම කියන හතර අයිති වෙන්නේ සීලෙට. සති සමාධිය අයිති වෙන්නේ සමාධිය. එතකොට සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද? ප්‍රඥා සීල සමාධි. එහෙනම් අපි මුලින් වඩා ගන්න ඕන සීලයද පින්වත්නි ප්‍රඥාවද? අපි භාවිතා කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒත් බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඒකයි ඉතින් ප්‍රඥාවට. යහපත් දැකීම සහ යහපත් සංකල්පනාවක් නැති වෙනවා නම් ඒ ප්‍රඥාවත් එක්ක තමයි පුජ්‍යලයේගේ සීලය වර්ධනය වෙන්නේ. දැන් අපි පන්සිල් පද පහ රකින්නව නේද පින්වත්නි? ඔබ හිතන්න අපේ රටේ ආණ්ඩු කරන පිරිසට පුළුවන් නේද ওই පන්සිල් පද පහ බලෙන්ම අපිට රැකවන්න? දැන් රජයක් විදියට ගියන නීති, දැඩි දඩුවම්, සත්තු මැරුවොත්, හොරකම් කරොත්, ආමේ වරදවා හැසිරුණොත්, බොරු කිව්වොත්, රහමෙර පානය කරොත් දැඩි දඩුවම්, මරණ දණ්ඩනය කියමු. එහෙම දෙනවා. මිනිස්සු බයට ওই පහම කරන්නේ නැහැ නේද? දැන් සෞදි අරාබිය වගේ රටවල් වල පින්වත්නි සුරාමේරය සම්පූර්ණයෙන්ම රහමෙර පානේ තහනවා. අරාබි රටවල්. එතකොට යාලා සුරාමේරය මධ්‍යපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියම් කුන් ශික්ෂාපදය ආරක්ෂා කරනවා. සිල් රැකෙනවද? බලෙන් කරන්න පුළුවන් ඕක. අපිට පුළුවන් නීතියක් දාලා, රටේ නීතියක් දාලා, ආගමේ නීතියක් දාලා මිනිස්සුන්ට බලෙන් පන්සිල් පද පහ ආරක්ෂා කරවන්න. වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මුලින් අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප තුලින් ප්‍රඥාව වර්ධනය කර ගන්නට ඕන. දැන් හොඳ දැක්මක් නේ පින්වත්නි මෙලොව පරලොව පිළිබඳ විශ්වාසයක් ඇති වෙන එක නේද? දැන් ඔබට මෙලොව සහ පරලොව පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඇයි ඔබ මේ බිම වාඩි වෙලා දවසම වහන්සි වෙලා කැපවීම කරගෙන වැඩ රාජකාරි පස්සකට දාලා මේ බණ අහන්නේ? මේ සිල් ගන්නේ ඇයි? ඔබට ඔබ පිළිබඳව මෙලොව සහ පරලොව පිළිබඳව විශ්වාසයක් තියෙනවා. දැන් අන්නේ දැක්මත් එක්කම හොඳ සංකල්ප ගොඩනගෙනකොට හිතන්න මිනිස්සෙකුට හිතෙනවා සතෙක් එක්කහම ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න. ප්‍රාණඝාත සිද්ධ කරන්න සිතුවිල්ල එනකොට පින්වත් එයා දකිනවා සත්තු මැරුවොත් සසර ගමන දික් වෙනවා. මගේ ආයුෂ කෙටි වෙනවා. උපදින භවයන් වලදී අංගයන් විකල් වෙලා උපදිනවා. එනිසා මම ප්‍රාණඝාතයෙන් වැළකෙනවා.
එයා කාට බයද එතකොට ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ? ප්‍රඥාවෙන් අවබෝධයෙන් මෙනෙහි කරලා පින්වත්නි නතර වෙනවා. ඒ නිසා අපි ප්‍රඥාව වර්ධනය කර ගන්නට ඕන සිල් පද ආරක්ෂා වෙන්නට ඕන. බලෙන් නෙවෙයි සිල්පද නොකරන තත්ත්වයට කටයුතු කිරීම. ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඒව දැන් රාමෙර පානය කිරීමත් එහෙමයි. සාමෙර පානය කිරීම ලැබෙන ආනිසංස අපි අවබෝධ කර ගන්නවා. එතකොට අපි ඒක අවබෝධයෙන් අත්හරිනවා. කාටවත් බය නෙවෙයි. අන්න එහෙම වැඩ කරනකොට ප්‍රඥාව වර්ධනය වෙනවා. ඒතකොට ප්‍රඥාවත් එක්කම නිකම්ම ගොඩනගෙන මොනවද? සීලය. සීලයත් එක්ක සමාධිය ගොඩනගෙනවා. ආර්ය ශ්‍රාංග මාර්ගය ප්‍රඥා සීල සමාධි කියලා කොටස් තුනකට බුදුහාමුදුරුවෝ බෙදලා වෙන් කරා. ඒක තමයි පින්වත්නි අපිට හම්බ වෙන ඍජු කෙලින් මාවත. එතකොට මේ මාවතේ ගමන් කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන අපිට ක්ලේශ ධර්මයන් අත්හැරලා දාන්න. ගොඩක් වෙලාවට අපේ බෞද්ධය හිතාගෙන ඉන්නවා සැප සම්පත් අත්හැරීම තමයි බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ කියලා. ඒකනේ පින්වත්නි ගොඩක් වෙලාවට දීගට දැන් ඔක්කොම ඉඩකඩ ඥාන වහන ඔක්කොමත් එක්ක අත්හැරලා දාන්න උත්සාහ කරනවා නේද? අපේ මිනිස්සු හිතනවා අන්න එහෙම අත්හැරලා දැම්මට පස්සේ තමයි තියෙන සැප සම්පත් ටික අත්හැරලා දැම්මට පස්සේ තමයි ඔයි කියන නිවන අපිට හම්බ වෙන්නේ බුදු දර්ශනයේ හරි කොටස ඒක තමයි කියන්නේ. කවදාවත් බුදුහාමුදුරන්ගේ දහම තුල නැහැ සැප සම්පත් අත්හරින්න කියන. බුදුහාමුදුර අපිට කියලා තියෙන පින් කරන්න කියලාද එපා කියලාද? පින් කරන්න කියලා. පින් කරාම මොනවද ලැබෙන්නේ පින්වත්නි? සසරේ ගමනට සැප සම්පත් ලැබෙන්නේ. පින් කරාම සසර ගමනට සැප සම්පත් ලැබෙන්නේ. දැන් ඔබ වුණත් මේ බණ ටිකක් අහන්නේ සසරේ කරපු පින් නිසා. දැන් ඕක ඇහෙන්නේ නැති පිරිස ඕන තරම් ඉන්නවනේ පින නැතිකම. එනිසා ආරියෂ්ඨාංග මාර්ගයේ ගමන් කරනකොට ඍජු මාවතේ ගමන් කරනකොට බුදුහාමුදුරන්ගේ දර්ශනය පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒකයි මම ඔබට කිව්වේ මේ සැප සම්පත් පිළිබඳව භුක්ති විඳින්මින් සැප සම්පත් භුක්ති විඳින්මින් අපි ක්ලේශ ධර්මයන් අත්හැරීමට කටයුතු කරන්නට ඕන. මට කෙටි ශ්ලෝකයක් මතක් වෙනවා. පින්වත්නි එක දවසක් එක වැද්දෙක් දඩයමේ යනවා. දඩයමේ ගිහිල්ලා මුවෙක් දඩයන් කරගෙන මුවත් කර ගහගෙන එනවා. දැන් මුවත් කර තියාගෙන එනකොට ඉස්සරහට හම්බ වෙන ඌරේ. මෙයා එහෙම්මම හීයක් අරගෙන ඌරට විදිනවා. ඌරට විද්ද ගමන් ඌරත් කරන්නේ අර හීයත් කාගෙන ඇවිල්ලා එහෙම්මම වැද්දට අනිනවා. වැද්දත් එතනම මැරිලා වැටෙනවා. ඌරත් වේදනාවට දඟලලා මිය යනවා. ඌරගේ ඇඟට යට වෙලා එතන හිටපු සර්පයෙකුත් මැරෙනවා. දැන් ඔක්කොම මරණ කීයද? 3යිද 4යිද? 4යි. ඔතන්ට එනවා පින්වත්නි නරිය. නරිය දැන් ඕක දැක බලාගෙන ඉන්නේ. බලන් ඉඳලා නරිය ඔතන්ට ඇවිල්ලා දැන් කල්පනා කරනවා. නරිය කල්පනා කරනවා ඒක මාසක් නරෝ යාති දව් මාසක් මිදසූ කරා අහි රේක දිනං යාති අද්‍ය බක්ෂක් දනුරු යුගක්. ඒක මාසක් නරෝ යාති එක මාසයක් කෑමට මිනිස්සයා ඇති. ද්‍රව් මාසක් මිගසූ කරක් මාස දෙකක් ෂේප් වෙන්න පුළුවන් මුවාගෙනුයි ඌරගෙනුයි. දැන් මාස 3ක් හරි. අහි රේක දිනං යාති එක දවසක් කෑමට ඇති සර්පයක්. දැන් මාස 3යි දවසක් ආහාර හරි. අද්‍ය බක්ෂක් දනුර් යුගක්. අදට විතරක් ඔන්න ඔහේ දුන්නේ පටිය කනවා කියලා. පින්ගතේ අර දුන්නේ පටිය හදලා තින්නේ හැමෙම් නේ. අදට විතරක් ඔන්න ඔහේ පටිය කනවා කියලා පටිය අදිනකොටම පටිය ඇවිල්ලා ගැලවිලා දුන්න වැදිලා එහෙමම නරියත් මිය යනවා.
දැන් අපෙත් ඉන්නවා පින්වත්නි ජීවත් වෙන කාලය තුල අද්‍ය බක්ෂක් දනුර්යුගක් පටිය විතරක් කාලා රැස් කළා පටිය කාලා මේ යන මිනිස්සු නේද? සැප සම්පත් තියාගෙන සැප සම්පත් රැස් කළා ඉතිරි කරලා දී දාලා පටිය කාලා මේ යනවා. බුදුහාමුදුරන්ගේ දර්ශනය නිසා සැප සම්පත් භුක්ති විඳින්නමයි තියෙන්නේ. ඒවත් හරින්න නෙවෙයි. එනිසා පුළුවන් තරම් පින් දහම් රැස් කරන්න, සැප සම්පත් භුක්ති විඳින්න, ක්ලේශ ධර්මයන් අයින් කරන්න. ඒක තමයි අපිට තියෙන ඍජු මාවත. උජ්ජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම තාදිසා. දැන් ඔන්න ඔය කියන පාරේ කෙලින්ම ගිහිල්ලා වැටෙනව තැනකට පින්වත්නි. එතනට අපි කියනවා අභයා නාම තාදිසා. අභය කියන දිසාවට. මොකද්ද අභය කියලා කියන්නේ? බලන්න පින්වත්නි අභය වචනෙන් අයන් අයින් කරලා බය. අපිට හැමදාම තියෙන්නේ බයවන්නේද? ආහාර ටික පිළිබඳ බයක් තියෙනවා. දුර්භීක්ෂ බය. ලෙඩ රෝග ඇති වෙයි කියලා බයක් තියෙනවා. සරලවම කෙටියෙන් කියනව නම් පාරේ යනකොට කකුල පෙරලිලා හරි වැටෙයි කියලා බය තියෙනනේ. අපි ජීවත් වෙන කාලෙම පින්වත්නි විවිධාකාරයේ බය තියෙනවා. දැන් ඔය ඇත්තට වැඩට යන බලන් දවසක් පරක් වුණාම ඊළඟ දවසේ වැඩට යන්නෙත් බයනේ. මේ ලෞකික ජීවිතේ පොඩි දේවල් බයවත් නැති වෙනවා. දැන් බයක් ඇති ගැනීමක් නැති එකම තැනයි තියෙන්නේ. කොතනද? අභයානාමතාදිසා. එතනට කියනවා අපි නිවන පින්වත්නි. බය නැති, දුක් නැති, ශෝක නැති, තැති ගැනීම නැති එකම තැනයි එතනට කියනවා නිවන කියලා. එහෙනම් ඍජුමාවතේ ගමන් කරොත් අවසානයේ අපි යන්නේ කොතනටද? නිවන තැනට. අභය කියන තැනට. ඒ කියන්නේ නිවනට. ඔබට මම නිවන පිළිබඳව ලොකු විස්තරයක් කරන්නේ නැහැ. නිවන පිළිබඳ අපිට මේ මාර්ගයේ ගමන් කරනකොට හමු වෙන්න පුළුවන්. දැන් නිවන් දැකපු කෙනෙක් නේද පින්වත්නි නිවන පිළිබඳ හොඳ විග්‍රහයක් කරන්නට ඕන. නැත්තම් හරියට පුංචි සුරංගනා කතාවක් තියෙනවා. එක ජලාශයක ඉන්නවා මාළුයි ඉබ්බෙකුයි. දැන් මේ කට්ටිය හරි යාළුවෝ. දවසක් ඉබ්බා ගොඩබිම් සංචාරයකට යනවා. දැන් ගොඩබිම සංචාරයට ගිහිල්ලා ඇවිල්ලා පින්වත්නි දැන් මාළුවට කියනවා මාළුවන් එක්ක එකතු වෙලා වට වෙලා දැන් කියන ගොඩබිම් සංචාරය පිළිබඳ. දැන් අපි ගමනක් බිහින් ආවට පස්සේ එහෙම නේද? තිබුණු දේවල් කියනවනේ. දැන් ඉබ්බත් කියනවා උඩ ගියාමම ගස් තියෙනවා, සත්තු ඉන්නවා, ගල් තියෙනවා, පාට දේවල් තියෙනවා. දැන් මිනිස්සුත් ඉන්නවා කියලා කියනවා. ඔක්කොම ටික මාළු අහගෙන ඉඳලා අවසානයේ මේ මාළු ටික අහනවා ඔයාට පීනලා මහන්සි ඇති නේද කියලා. ඇයි ඒ? මාළු හිතන් ඉන්නේ ගොඩබිමත් පීනනවා කියලා. ඇයි ඒ? එයාලට තියෙන්නේ පීනපු අත්දැකීම් විතරයි. වතුරේ තියෙන පීනන අත්දැකීම් විතරයි. ඒ නිසා වතුරේ පීන ඉන්න අපිට නිවන පිළිබඳ ලොකු ගොඩබිම පිළිබඳව අත්දැකීමක් නැහැ. නිවන කියලා පින්වත් ඒ නිසා අපිට හම්බ වෙන දෙයක්. නිවන තියෙන්නේ කා තුලද? තමන් තුලමයි. එසම නිවන පිළිබඳව ඔබට ලොකු විස්තරයක් කරන්නේ නැහැ. උජුකෝ නාම සෝමග්ගෝ ඍජුමාවතේ ගමන් කරන්න අභයානාමතා දිසා ගිහිල්ලා හම්බ වෙනවා අභය කියන දිසාවට. රතෝ අකූජනෝ නාම මේකේ යන්න ඕන රතයක් තියෙනවා, වාහනයක් තියෙනවා. ඒකට කියනවා අපි අකූජන. අකූජන කියන්නේ කූජන කියන શબ્දයට අකූජන කියනවා ශබ්ද නැති නිශ්ශබ්දනේ. එහෙනම් අකූජනෝ නාම රතේ නම මොකද්ද? අකූජන. අකූජන කියලා කියනවා ශබ්දය නැති කියන අදහසක්. එහෙනම් පිටුවද නිවනට යන්න ඕන කොහොමද? ශබ්දේ නැතුව. ඒ ශබ්දේ නැතුව නිවනට යන්න ඕන. මේ අඬ බෙර ගහගෙන රටල ලෝකෙට කෑ ගහගෙන යන ගමනක්ද නිවන් දකින්නවා කියන්නේ? නෑ. තමන් තනියම ගමන් කරන යුතු ගමනක්. පිටුවද නිවන කියලා කියන්නේ රාගයයි, ద్వේෂයයි, මෝහයයි නසන තැන. රාග ద్వේෂ මෝහ තියෙන්නේ කොහෙද?
තමා තුලනේ. ඒතර අපිට වෙන කාගේවත් රාග දෝෂ මොහ නසන්න පුළුවන්ද? බැහැනේ. තමා තුල. ඒ නිසා රාගයන් දෝෂයන් මොහයන් නසන්නේ කොතනද? එතනයි නිවන තියෙන්නේ. ඒ නිසා මේ රතෝ අකූජනෝ නාම අකූජන කියන රතෙන් නිවනට යන්නේ අපි. ඒක පින්වත්නි හරියට ශබ්ද නැතුව, කෑකෝ ගහ ගන්න නැතුව, අඬ බෙර ගහලා කියන්නේ නැතුව යන ගමනක්. ගොඩක් වෙලාවට අපි පින් දහම් කරනකොට උනත් අමෝලික ශ්‍රද්ධාවට වැටුනහම පින්වත්නි අපි පෙන්වන්න උත්සාහ කරනවා නේද? මම සීල රකින්නවා, මම මෙහෙමයි, මම පන්සිල් රකින්නවා මේ විදිය කියන්නේ. බුදුහාඳුර කිව්වේ ඒකයි. තමන්ගේ විමුක්තිය තමන් හදාගන්නේ. ඒක තමන් ගමන් කරන එක. තමන්ගේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන් නසන්නයි මේ ගමන යන්නේ. එහෙනම් රතෝ අකෝජනෝ නාම ශබ්ද නැතුව යන රතයක් හම්බ වෙනවා. ධම්ම චක්කේහි සංහිතෝ. ඒ වාහනේට දාලා තියෙන රෝද තමයි ධම්ම චක්ක. චක්ක කියලා කියන්නේ මේ චක්‍රේනේ. අහලා තියෙනෝනේ ධම්ම චක්ක පවත්තන කියන්නේ කැරකෙනවා අදහසනේ පින්වත්නි. එතකොට මේ රෝද වලට දාලා තියෙන්නේ ධර්ම චක්ක. නිතරම ධර්මයත් එක්ක මේ ගමන් කිරීමක් තමයි මේකේ අදහස. දැන් වාහනයක එක රෝදයක් හරි උලන් ගිහිලා තිබුණොත් ගමන යන්න පුළුවන්ද? බෑ නේද? මේ රෝද හතර හොඳට තියෙනවා. ධම්මචක්කේ සංගිතෝ. මේක තමයි එදිනෙදා අපේ ජීවිතේට ධර්මයේ එකතු වෙන්න ඕන කියලා කියන්නේ. දැන් ඍජුමාවතේ යනවා ගිහිල්ලා වැටෙන්නේ නිවනට යන්නේ අකෝජන කියන රතෙන්. රතේ දාපු තියෙන රෝද ටික තමයි ධම්මචක්ක. පින්වත්නි එදිනෙදා ජීවිතේදී ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන දහම් පාඩයක් ඔයාලා අහලා තියෙනවනේ. ධර්මයේ විසින් ධර්මයේ හැසිරෙන්න ආරක්ෂා කරයි. ඒ කියන්නේ පින්වත්නි අපි වැරදි මතයකට එළබෙනකොටම අපිට ධර්මයෙන් පණිවිඩයක් දෙන ඕක වැරදි. එහෙනම් එදිනෙදා ජීවිතේදී ධර්මය එකතු කර ගැනීම තමයි ධම්මචක්කේහි සංහිතෝ කියලා කියන්නේ. දැන් ඔබට ඕනතරම් සමාජය අහන්න ලැබෙන වචනයක් තමයි අපි මේ සිල් ගන්නවා, අපි පන්සිල් රකින්නවා, ඔක්කොම කරනවා, අපිට තමයි වරදින්නේ. අර මුකුත් නැති මිනිස්සු ඉන්න හොඳට ඉන්නවා කියන නේද? එහෙම කියනව නේද? ඔබට ඕනතරම් ඇහිලා ඇති එහෙම. සිලුත් ගන්නවා, පන්සිලුත් රකින්නවා, ඔක්කොමත් කරනවා, මොකක්වත් කරන්නේ නැති මිනිස්සු ඔන්න සැපට ඉන්නවා. කරදරයක් වුණොත් එන්නේ අපිටමයි කියලා කියනව නේද? ධම්මචක්කේ සංගිතෝ. එන අවස්ථාවදී ධර්මයෙන් ගන්න ඕන පින්වත්නි ප්‍රයෝජනය. මම ඔබට කෙටි උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න හොඳට පන්සිල් රකින්න මිනිස්සෙක්, පන්සිල් පද පහම රැකගෙන ඉන්න මිනිස්සෙක් පින්වත්නි පටන් ගන්නවා අලුතෙන් කඩයක් කරන්න. දැන් එහා පැත්තේ කඩයක් කරන පටන් ගන්නවා. එයා ඇවිල්ලා පන්සිල් රකින්නේ නැහැ. එහෙම එයාගේ ජීවිතාව ගත කරන කෙනෙක්. දැන් කරගෙන යනකොට අර එහා පැත්තේ කඩේ ටික දියුණු වෙනවා. මේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න මිනිස්සයාට කඩේ දියුණුවක් පේන්නේ නැහැ. ඉතින් දැන් මෙයා කියනවා අපි සිල් රකින්නවා. පන්සිල් පද පහම රැකලා මගේ දියුණුවක් නැහැ. අන්න අර මිනිස්සයා කඩේ ටික දියුණු වෙනවා කියනවා. මොකක්ද හේතුව? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන සූත්‍රයක් ඔයත් දන්නවා. ව්‍යග්ගපච්ච සූත්‍රය. ව්‍යග්ගපච්ච සූත්‍රය මොනවද තියෙන්නේ? මෙලව සහ පරලොව දියුණුවට හේතු වෙන කරුණු. දැන් මෙලව දියුණුවට කරුණු හතරක් ඒකේද බුදුහාමුදුරුවෝ කියන මොනවද? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවකතා. උත්සාහය තියෙන්න ඕන. උත්සාහයෙන් උපයන ධනය ආරක්ෂා කරන්න ඕන. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. හම්බ වෙන ධනයට අනුව අයවැය තුරණය අනුව ගත කරන්න ඕන. ලැබෙන විදියට වියදම් කරන්න ඕන. ඊපස්සේ දැන් ඔන්න ඔය හතර කරන්නේ නැතුව පන්සිල් රැකලා හරියනවද දියුණු වෙන්න? අපි කරන්න ඕන අර කරුණු හතර කරන එක නේද? පන්සිල් රකින්න එපා කියලා නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තැන් ධර්මයෙන් අවශ්‍ය දේ ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒකයි ධම්මචක්කේ සංගිතෝ කියන්නේ. ධර්මය කියලා කියන්නේ පින්වත්නි අපිට ඇති වෙන හැම ගැටලුවකටම විසඳුම් තියෙනවා. බුදුහාමුදුරුවෝගේ දේශනාවේ අපි ඒක හොඳ අවබෝධයක් ඇතුව ක්‍රියාත්මක කර ගැනීමයි වැදගත් වෙන්නේ. 84000ක් ධර්මස්කන්ධයේ පින්වත්නි අපි බොහොම ස්වල්පයනේ තවම දන්නේ නේද? ඒ නිසා මේක හොයන්න ඕන පුළුවන් තරමක්. සහ අපිට එදිනෙදා ජීවිතයේදී හම්බ වෙන හැම ගැටලුවකටම මේ ධර්මයේ විසඳුම් තියෙනවා.
තවත් කෙටි උදාහරණයක් ඔබට මම කියනවා. දැන් අපි මංගල සූත්‍රය බලන්න පින්වත්නි. මංගල සූත්‍රයේ තියෙන කරුණුත් එදිනදා ජීවිතයට එකතු කර ගන්න දේවල්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං. බහලය ඇසුරු කරන්න එපා. පණ්ඩිතය ඇසුරු කරන්න, පිදු යුත්තු පිදන්න. මේව කාටද අපි කියන්නේ? මේව කියන්නේ කාටද? කවදාකවත් දැන් ඔයාලගේ වැඩිහිටියන්ට අම්මලා තාත්තලාට ඔළුවත ගගා කියනවද බාලය ඇසුරු කරන්න එපා, අම්මි පණ්ඩිතය ඇසුරු කරන්න? එහෙම කියනවද? කාටද කියන්නේ මේවා? දරුවන්ට නේද පින්වත්නි? දැන් පොඩි ළමයිට අපි කියනෝ නේද පණ්ඩිතය ඇසුරු කරන්න එපා, වැරදි මිත්‍රයෝ ඇසුරු කරන්න එපා, මේ අම්මලා තාත්තලාට වදින්න, වැඩිහිටියන්ට ගරු කරන්න. මේ දෙන්නව වාද මංගල සූත්‍රයේ පින්වත්නි ඔයාලට හොඳට තේරුම් ටික බලන්න. මේ ජීවිතේ ටිකෙන් ටික උඩට ඇවිල්ලා යට මේ එන ගමනට තියෙන අවවාදන ශාසනා තියෙනවා. දැන් ටිකක් දුරට යනකොට ආයි අපි නේ බාහු සච්ඡාන්ත සිප්පංච විනයෝච සුසික්කිතෝ. දැන් තරුණ වයසට එනකොට හොඳ ශිල්ප ඉගෙන ගන්න. විනයෝච සුසික්කිතෝ, හොඳ ශික්ෂාකාමී විනයක් ඇතුව හැදෙන්න. එහෙම හැදුන්නේ නැත්තත් වෙන වචනේ මොකද්ද? සුසික්කිත උනේ නැතොත් වෙන්නේ අසික්කිත. එනිසා පින්වත්නි දැන් ඔන්න තරුණ වයසේදී කියමු. දැන් අපේ අම්මලා තාත්තලාට කාලයක් තිස්ස යනකොට දරුවෝ විවාහ වෙලා දරුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා මාසෙකට පාරක් අවුරුද්දකට පාරක් ගෙදර එනකොට අම්මලා තාත්තලා ඒක දිහා බලාගෙන දැන් තනියම බෝලනවා නේද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පුට්ටස්ස ලෝක ධම්මේහි කියන්නේ පින්වත්නි ලෝක ධර්මය මොනවද? නිතර පෙරලෙන ලෝක ධර්ම, ලාභ අලාභ, යසායස නින්දා ප්‍රශංසා සැප දුක. දරුවොත් එක්ක සතුටින් ජීවත් වෙනවා වගේම දරුවෝ ටික ලොකු වෙලා විවාහ වෙලා තැන් වලට යනකොට ආයි තනි වෙනවා. ඕක ධර්මතාවය. දැන් අපි ඕක ධර්මතාවය දන්නවා නම් අර මම කියපු විදිහට අම්මලා තාත්තලා අනේ දරුවොත් නැහැනේ මම තනි වෙලානේ කියලා හිතන්නේ නැහැ නේද? ධර්මය කියන්නේ පින්වත්නි එදිනෙදා ජීවිතයේදී අපිට අපේ ඇතිවෙන ගැටලු වලදී එකතු කරගත යුතු දේවල්. ඒකයි ධම්මචක්කේහි සංහිතෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. අවසාන වශයෙන් පින්වත්නි මේ යන ගමනට අපිට හම්බ වෙනවා සම්මා දිට්ඨි පුරේ ජවං. පෙරගමන් රතයක්. පෙරගමන් රතයක් දැන් ඔයත් දන්නවනේ අපේ ප්‍රභූවරු යනකොට ජනාධිපතිතුමන් අගමැතිතුමන් යනකොට යනවා ඉස්සරහින් පරිවාර රත යනවනේ පින්වත්නි. ඉස්සරහින් පාර ක්ලියර් කරගෙන යනවා නේද? ඊට පස්සේ තමයි අපි යන්නේ. දැන් අපි යන මාවතේ පාර ක්ලියර් කරන්නේ කවුද? සම්මා දිට්ඨි පුරේජවන්. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ අපි කතා කරා ඒක කියනවා අපි යහපත් දැක්ම. මිත්‍යා දෘෂ්ටියෙන් ඈත්ව කටයුතු කිරීම. මෙලොව පරලොව පිළිබඳව විශ්වාසයකින් කටයුතු කිරීම. එනිසා පින්වත්නි ওই විදියට අපි ගමන යනවා නම් අපි අවසාන ගිහිල්ලා වැටෙන්නේ නිවනට. එහෙම නැත්නම් අබය කියන මාවතට. අපි අද ඔබට දේශනා කරන්නට යෙදුනා සංයුත්ත නිකායේ සංගම් වාක්‍යයේ තියෙනවා අච්චරා කියන සූත්‍රය. ඒ නිසා මම ඔබට කලින් කිව්වා මම මේ සූත්‍රයට ඔබ පෙළඹවීමක් කරපු එක කරේ. ඔබට පුළුවන් දැන් මේ සූත්‍ර දේශනාව පිළිබඳ තව කරුණු හොයමින් තමන්ගේ මෙලොව ජීවිතය පරලොව ජීවිතය සාක්ෂාත් කරගන්න. ඒ නිසා අපි හැමදෙනාම ලැබුණු මනුසත් භවය තුළ මේ ලැබුණු උතුම් මනුසත් භවයෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉක්මනින්ම සසර ගමනින් එතර වෙන්න උත්සාහ කරන්නට ඕන. ඒ සඳහාත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පිටවත්නි අපි මේ දේශනාව නිමාවකට පත් කරනවා. එනිසා දැන් කල්පනා කරගන්න ඔයත්තන් හිමදිරි පාන්දරම් විහාරස්ථානට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පහන් සෝඳුන් තැන්පත් කරලා අෂ්ටාංග සීලෙ පිහිටවලා සිල්ලුතුන් විදියට දාන සීල භාවනා කියන ආකාරයෙන් පින් සිදු කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරමින් මේ ළඟා කරගත් ආනිසංසයන් අපි දැන් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. පළමු කොටස ලෝකපාලක කල්පේ ශාක්‍ය මහේශ ශාක්‍ය දෙවිවරුන්ට හේතු වාසනා වේවා. දෙවියන්ගේ අසිසුරු වර්ධනය කරගෙන විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට දෙවියන්ගේ ආශිර්වාද හේතු වේවා.
උතුම් සීලේ පිහිටන්නට යෙදුණු සිල්ගත් උපාසක උපාසිකාවන්ටත් සද්ධර්ම දේශනාවන් වල දායකත්වය අරගෙන කටයුතු කරන පීඩී ආර්යවතී උපාසිකාමෑණියන් වහන්සේ ප්‍රධාන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණු හැම දෙනාගේ ජීවිතවලටත් දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය අල්බබැල්ම හේතු වේවා දෙවියරුත් පින් ලබාගෙන උතුම් නිවනින්ම සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. රැස්කර ගන්නට යෙදුණු ආනිසංස ධර්මයන් හැම දෙනාගේ නමින් පාරම්පරික වශයෙන් මියන්නට යෙදුණු සියලු මළගියත්තන්ට මේ අංශ ධර්මයන් හේතු වාසනා වෙත්වා විහාරස්ථානයේ වැඩ සිට ගෞරවනීය මහා සංඝරත්නයටත් දායකත්වය අරගෙන කටයුතු කරන ආර්යවතී මෑණියන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සෙනෙබර ස්වාමි පුරුෂයාණන් ප්‍රධාන ඒ වර්ග පරම්පරාවේ මළගියත්තන්ටත් සද්ධර්ම ශ්‍රවණය කළ පුබ නමින් මිය යන්නට යෙදුණු සියලු මළගියත්තන්ටත් මේ පින් හේතු වාසනා වේවා හැම දිනම උතුම් නිවනින්ම සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. පින්වත්නි අපි රැස් කර ගන්නට යෙදුනා වූ ආනිසංස ධර්මයන් ආශිර්වාද ධර්මයන් නැවත නැවත ඔබේ ජීවිතවලට හේතු වාසනා වේවා හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා ධර්මදේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන පීඩී ආර්යවතී මෑණියන් වහන්සේ ප්‍රධාන ඒ දූ දරුවෝ හැම දෙනාගේ ජීවිතවලටත් ඔබේ ජීවිතවලටත් ඉක්මන් භවයකදීම නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ දේශනාවන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ලෝක සාසන ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං තිලං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤම් තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් ආනිසංසයන් හැදූ වැඩූ දෙමව්පියන්ට ශිල්ප සතර කියා දුන්නු ගුරුවරුන්ට ඔබට අපට එකාකාර හේතු වීමෙන් උතුම් නිවන් අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා බඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.